මේ අපි හෙට සාකච්ඡා කරන්න විට අපේ මේ හරි PDF එක ඔයගලන්ට පුළුවන් මේම සිංගල් සයිඩ් මේ ෆොටෝස් ටික ගන්න මේක කලර් print outs ගන්න නැත්නම් ඒකේ මේ වටිනාකම අඩු වෙයි. මේකේ මේ කාලීන හරි ප්‍රවණතා කියන එක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්න ටික අපි දීර්ඝව සාකච්ඡා කිරීමක් කරනවා. ඒක නිසා මේ හෙට උදේ 9 ඉඳලා අපේ ක්ලාස් එක යනවා. පුළුවන් කට්ටිය මේ විදිහට කලර් print outs ගන්න. එතකොට ඒකේ වටිනාකම අනිවාර්යයෙන්ම හම්බෙයි. සහ මේකේ හොඳට මතක තියාගන්න පුතා MCQ එකට ඕනේ කරන ටික විතරක් නෙමෙයි සෙකන්ඩ් පාර්ට් එකේ මුදල් බැංකු රාජ්‍ය ආර්ථිකය අන්තර්ජාතික වෙළඳාම මූල්‍ය සහ වර්ධනය සංවර්ධනය කියන කොටස් වලට අදාළව දැන් මෙතන තියෙන්නේ ආනයන අපනයන සංයුති මේ දේවල් එක්ක සෙකන්ඩ් පාර්ට් එකේ මෑත කාලික ප්‍රවණතා ලකුණු 6 8 ප්‍රශ්න වලට ඕනේ කරන පදනමක් එන අපි නිර්මාණය කරගමු. ඒ නිසා හොඳට රෙඩි වෙලා හෙට ක්ලාස් එකට එන්න කියලා හැමෝටම මතක් කරනවා. හැමෝටම ජය වේවා. හරි. එතකොට මේකේ ඩීටේල්ස් ටික ගන්න ඕන නම් හරි දැන් මෙතන වර්ධනීය සංවර්ධනීය කියන කොටස එක තියෙනවා. ඊට පස්සේ අපි නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන කාරණාවට යනවා. ලෝරන්ස් වක්‍රින්දලේ හැමදේම අපි කතා කරනවා සහ මේ අර හැම වෙලේම කියන දේ තමයි වැදගත්ම දේ මේ අර මෑත කාලීන ප්‍රවණතා කියන එක ඒ ටික හොඳට ફોකස් කරන්න ඩේටා ටික මූලිකවම අර කාරණාවට එද්දී. එතකොට මේකෙන් පස්සේ අපි කතා කරනවා මේ එතකොට 13 වසර එම් කරගෙන තමයි යන්නේ. එතකොට අපි පස්සෙන්දා ටාගට් කරපු එක අපි හෙට කරන්නේ 6 වෙනිදා උදේ 9 ඉඳලා 12 වෙනකන් යන්නේ. ඒක නිසා ඒකට හැමෝම සම්බන්ධ වෙන්න. account details තියෙනවා. තාම සම්බන්ධ වෙලා නැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. හරි. එහෙනම් ඉක්කොමේට ජය.